ඉතින් පුතේ සුබ දවසක් හැමෝටම. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ DNA එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් පුතේ DNA කියන වචනය එහෙම නැත්නම් DNA අකුරු තුන හැමෝම අහලා ඇති. නමුත් පුතේ DNA කියන අකුරු තුනේ full form එක ඕගොල්ලෝ දැනුවත්භාවය නැතුව ඇති. ඉතින් පුතේ අපි බලමු DNA එකක් කියන්නේ මුලින්ම අපි කෙටියෙන් හඳුනාගත්තොත් DNA එකක් කියන්නේ පුතේ එහෙම නැත්නම් ජීවයේ blueprint එක. එහෙම නැත්නම් පුතේ ජීවයේ එහෙම නැත්නම් මිනිසාගේ සැලසුම් පෝරමේ විදිහ තමයි පුතේ මේ DNA එක හඳුනගන්නේ. අපි බලමු පුතේ DNA කියන අකුරු තුනේ තේරුම. පුතේ DNA කියන අකුරු තුනේ තේරුම් බැලුවොත් අපි D වලින් පුතේ කියනවා deoxyribo ඊට පස්සේ පුතේ N වලින් කියවෙනවා nucleic ඊට පස්සේ පුතේ A අකුරින් කියවෙනවා acid කියන අදහස. පුතේ ඒ අයුරින් ගත්තම පුතේ DNA කියන්නේ deoxyribo nucleic acid. එහෙම නැත්නම් deoxyribo nucleic කියන අම්ලය. පුතේ මෙන්න මේ DNA එකක් තමයි පුතේ අපේ ජීවය. එහෙම නැත්නම් පරම්පරාගතව අපි පරිණාමය වෙදී. එහෙම නැත්නම් පුතේ අපෙන් ජීවය තවත් ජීවයක් ලබද්දී පුතේ ඇහැට පාට ලැබෙන්න, එහෙම නැත්නම් පුතේ සමේ වර්ණය ලැබෙන්න, එහෙම නැත්නම් පුතේ අපේ ඇඟේ තියෙන ලෙඩ රෝග අනාගතයේදී මතුවෙන්න පුළුවන් ලෙඩ රෝග පවා හඳුනා ගන්න මෙන්න මේ DNA පරීක්ෂාව කියන එක සිද්ධ කරනවා. ඉතින් පුතේ මෙන්න මේ ආකාරයෙන් අපිට DNA කියන වචනේ තේරුම අඳුන ගන්න පුළුවන්. මේක අපි බලමු පුතේ කොහොමද සිංහලෙන් අපි ලියන්නේ කියලා නේද? අපේ මනසේ තව වැඩි අවබෝධය සඳහා පුතේ මෙන්න මේ වචනේ මෙන්න මෙහෙම කියවන්න පුතේ deoxyribo nucleic acid පුතේ සමහරු මේක deoxyribo නෙමෙයි deoxyribo කියලා කියවනවා. නමුත් මේක පුතේ හැම වෙලාවෙම කියවන්න deoxyribo nucleic acid. ඉතින් පුතේ නැවත දවසක අපි මේ වගේ කෙටි පාඩමකින් හම්බ වෙමු. අපි ඊළඟ පාඩමේ පුතේ RNA එකක් කියන්නේ මොකක්ද කියලා අපි අඳුනගමු. ඉතින් thank you very much and see you again.